සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔගොල්ලෝ සියලුම දෙනාට. අද අපි බලමු කලට නැතුව අකලට හිසකෙස් සුදු වෙන්නේ ඇයි කියලා. මොකද්ද මේ කලට නැතුව අකලට හිසකෙස් සුදු වෙනවා කියන අතර. ඒ කියන්නේ අපේ වයස යනවත් එක්කම අපේ හිසකෙස් සුදු වීම ආරම්භ වෙනවා. හැබැයි අද ඒ අපේ වයස යන්න කලින්, ඒ කියන්නේ සාමාන්‍ය අපේ තරුණ වයස නිසා සමහර යෞවන වියේදීම අද අපේ හිසකෙස් සුදු වීම ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සර දැක්කේ අවුරුදු 45ක වගේ කෙනෙක් තමයි ටික ටික මේ හිසකෙස් සුදු වෙන්න පටන් ගන්නවා. හැබැයි අද 45 වෙන්න කලින් අවුරුදු 14 15 ඒ වගේ මේ පාසල් අවදී ඉඳන්ම හිසකෙස් සුදු වෙන අය අද අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඉතින් මේක ඇත්තටම සෑහෙන ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකද මේක දැන් සාමාන්‍ය පාසල් යන වියේ සහ තරුණ වයස කෙනෙක්ගේ කොන්නිද එයාලට ඒක ගොඩක් මානසිකව සෑහෙන බලපානවා. මොකද හේතුව ඊට පස්සේ ඒගොල්ලෝ ඩයිව් කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඩයි කරන පුරුදු වුණාට පස්සේ ඒක පුරුද්දක් විදිහට යනවා එයාලට. ඉතින් මේක ඇත්තටම අද සමාජයේ සෑහෙන්න විඳවන ප්‍රශ්නයක් වෙලා තියෙන. විශේෂයෙන් ගෑනු ළමයිකුලා පෙර ළමයිකුලා තරුණ වයසේදී හැමෝම කැමති ලස්සනට ඉන්නනේ. ඒකට මේ හිසකෙස් සුදු වෙනකොට එයාලගේ අර වයසට කලින් වයසයි කියන එක පේනවා. ඉතින් ඕක ඒතකොට මෙයාලට ලොකු ගැටලුවක් ඇතරම් මානසික ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් මේ අද මම මේ වීඩියෝ එකේ ඉන්නේ මගේ අත්දැකීම එක යන මටත් හමු වෙන කට්ටියත් එක්ක තමයි යාළගේ ගැටලු එක තමයි මම මේ අද මේ වීඩියෝ වලට කරන්නේ. ඉතින් මට හම්බෙලා තියෙනවා පාසල් වයසේ ළමයි පවා හිසකෙස් සුදු වෙලා ඉන්නේ. එයාලට ඇතරම අර ළමයි ගිනුත් ඒ කියන්නේ සාමාන්‍ය පාසල වගේම ළමයි වුණත් විහිළු දාගෙන ඒක සෑහෙන ලොකුවට එයාලගේ මනසට බලපානවා. ඉතින් මේ දැන් මම මේ අද කියලා දෙන්න හදන වලට ඇයි මේ අකලට හිසකෙස් සුදු වෙන බලපාන ප්‍රධාන හේතු. එතකොට ඔයාලට මේක වළක්ව ගන්න පුළුවන්. පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒවට අපි ඉදිරියේදී කතා කරන කාලේ මුලින්ම දැනගෙන ඉන්න ඕනේ අපි ගාව මොනවාරි වැරදි පුරුදු තියෙයි නම් ඒවා නතර කරගන්න. බලමු මොනවාද මේ අපි මේ හිසකෙස් සුදු වෙන්න බලපාන හේතු මොනවද කියලා. අංක 1ටම අපේ ශරීරයේ පිත අධික වීම. ඒ කියන්නේ අපේ ශරීරය අපි සාමාන්‍ය වලට තේරෙන විදිහට උණුසුම් තත්ත්වය අධික වෙනකොට අපේ මේ කෙරටින් ප්‍රෝටීන් එක මගින් තමයි මේ අපි මේ හිසකෙස් මේ අපේ මේ හිසකෙස් මේ වර්ධනය කරන කෙරටින් කියන ප්‍රෝටීන් එක මගින්. එතකොට කෙරටින් කියන ප්‍රෝටීන් එක අවශ්‍ය වෙනවා අපේ මෙලනොසයිට් වලින් මෙලනින් කියන වර්ණකය. මේ අපේ හිසකෙසට වර්ණකය හැමදෙන් මෙලනින් වලින්. ඒතර මෙලනින් කියන වර්ණකය ඇති කරන. හැබැයි අපේ මේ ශරීරය අධික උණුසුමත් එක්ක මේ මෙලනින් කියන වර්ණකයේ නිපද වෙන එක අඩු වෙනවා. එතකොට අපේ හිසකෙස් ඇත්තටම මේ අවර්ණ වෙනවා. මේ සුදු වෙනානේ ඇත්තටම අපේ හිසකෙස් අවර්ණ වෙනවා. පැහැ නැතිලා අවර්ණ වෙනවා. ඒ අවර්ණ වීමට සුදු කෙස් ගහක් විදිහට අපිට පේන්නේ අපිට වැටෙන්නේ සුදු ආලෝකයනේ. ඒ සුදු ආලෝකය නිසා තමයි අපිට මේ හිසකෙස් සුදු වෙලා පේන්නේ. ඉතින් ඕක තමයි එක හේතුව. අනිත් එක තමයි ප්‍රබලව අද බොහෝ රෝග වලට බලපාන ලොකුම හේතුව තමයි මානසික ආතතිය. මානසික ආතතිය වැඩි වෙනකොට කෝටිසෝල් කියන හෝමෝනය වැඩි වෙනවා. ඒ වැඩි වීමත් එක්කම අපේ මේ මෙලනින් නිෂ්පාදනය මෙලනොසයිට් වලින් මෙලනින් නිෂ්පාදනය අඩු වෙනවා. මම මේක අපේ මගේ විශේෂයයි නූතන මේ බටහිර විද්‍යාව එකතු කරලා තමයි අතරම ඔයාලත් එක්ක අද කතා කරන්නේ. මොකද ඒක අපි හැමතිස්සෙම අපේ අතීතයේත් එක්කම මේ නූතනයත් ගලපලා කතා කරනකොට ඔයාලට වටහා ගන්න තේරෙනවා. එතකොට මේක අපිට ඔයාලව දැනුවත් කරන්න ලේසි. ඒකින්ද තමයි මම මේ විශේෂ දෙකම එකතු කරලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. අනිත් එක තමයි විශේෂ මේ ගැටලු තියෙන පිළිමයගේ දුම්පානය කරන. දුම්පානය කරන අයගේ හිසකෙස් සුදු වීම ගොඩාක් වැඩි. මොකද හේතුව නිකොටින් වගේ අධික විෂ සහිත දේවල් තමයි තියෙන්නේ. විෂ වලට මේ ප්‍රබලව මේ බලපාන හිසකෙස් සුදු වෙනවා සහ මුළු ශරීරයටම මේ ගැටලු ඇති කරනවානේ දෙතර දුම්පානය කිරීම. එතකොට ඒකෙත් එක අතුරු ප්‍රතිඵලයක් විදිහට හිසකෙස් සුදු වෙනවා. ඒ වගේම ජානම හේතු කියන්නේ තමන්ගේ පරම්පරාවේ තමන්ගේ අම්මා තාත්තා කොණ්ඩේ කලින් තරුණ වයසේ මාකට පෙළලා තියෙනවා නම් තමන්ගේ තේන්න තියෙන අවකාශය වැඩි. ඒවා ජානම හේතු. ඊට පස්සේ පීනස් වගේ රෝග තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු මොනවා හරි ආසාත්මික ප්‍රශ්න ඔය වගේ ගැටලු තියෙන අයටත් මේ හිසකෙස් සුදු වීම ඇත්තරම වැඩි. ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍යවල භාවිතය නිසා. රසායනික ද්‍රව්‍යවල භාවිතය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන උලුට පාවිච්චි කරන ෂැම්පූ වර්ග. ඒ කියන්නේ ඒ සමහර කිමිකල් වර්ග තියෙන ඇත්තටම ලෝ ක්වොලිටි කිමිකල් වර්ග තමයි. ඉතින් මේ ලෝ ක්වොලිටි කිමිකල් වර්ග දාලා මේ පාවිච්චි කරන ෂැම්පූ වලදී ඒ මෙලනින් කියන වර්ණකයට ඇත්තටම හානි සිද්ධ වෙනවා. ඒ හානි වුණාම අපේ හිසකෙස් සුදු වෙන්න බලපානවා.
ඉතින් ඔය වගේ ගැටලු ගොඩාක් බලපාලා තියෙනවා මේ හිසකෙස් සිදුවෙන ඊළඟ කාරණාව තමයි පෝෂණ ඌනතා. මේක අද බාල මහලු ගොඩාක් අයට තියෙන දෙයක් තමයි අතට හොයන දෙයක් කාලා බඩ පුරව ගන්න අර සමබල ආහාර වේල කියන එක අද මගහැරිලා තියෙනවා. ප්‍රෝටීන අවශ්‍යතාව තමන්ට දෛනිකව සහ ආහාර වේලකදී ගන්න ඕනේ ප්‍රෝටීන අවශ්‍යතාවය අපි ඇත්තරම ලබා ගන්නේ නැහැ. කාර්යබහුලත්වයත් එක්ක ඒක දුවනගමක වැඩ කරන ගමන් කන්නේ අර කෑම එකවත් නිදහසේ කන්නේ නැහැනේ අපි. ඒතකොට පෝෂණ ඌනතා ගොඩක් අය අද මේ අපි කියමු කොළ පලා වර්ග කැවෙනවා අපිට සෑහෙන්න අඩුයි සමහර අයට. ඉතින් අනික ඒ පලා වර්ග උනත් අපේ නිවසේ හදන ඒවා නෙවෙයි මේ බෙහෙත් වර්ග රසායනික පොහොර වර්ග යොදා ඒ වගේම කෘමිනාශක වර්ග යොදා ගන්න දේවල් තමයි නිතර පාවිච්චි කරන්නේ. ඒතර අපිට ඉස්සරම අපේ ගෙවත් එක තිබිච්ච ගොටු කළ මිටියකුයි කඩෙන් ගෙන ගොටු කළ මිටි දැන් කඩෙන් ගෙන ගොටු කළ මිටි ඇතරම ඒ තිබිච්ච ಗುಣ නැහැ. ಗುಣ විනාශ වෙලා තමයි ඇතරම ගාට එනකොට අර නමට කොළ කනවා වගේ වැඩක් තමයි ඇතරම කරන්නේ. ඉතින් එතකොට ඒ පෝෂණ ඌනතා අද වෙනකොට බහුලව තියෙන. එතකොට මොකද අපේ කෙස් වර්ධනයේට මේ වර්ණක පවත්වන සිංක් වගේ මේ මූලද්‍රව්‍ය අපිට අවශ්‍ය නැහැ. එතකොට ඒ වගේ දේවල් වල ඌනතා තිබ්බම අපිට අක්කල කොණ්ඩේ එහෙම මේ ඉදෙන්න බලනවා. ඉතින් ඕව ප්‍රබල කුඩා පාසල් දරුවන්ට ඕක ප්‍රධානම ගැටලුව වෙන්නේ හේතුව වෙන්නේ මේ පෝෂණ ඌනතා. සමබල ආහාර වේලා ඇතරම ගන්නේ නැතිකම. තම විශේෂයෙන් කතුරු මුංග අත්‍යවශ්‍යයි. කතුරු මුංග අපේ හිස කෙස්සට ගොඩාක් හොඳයි. ඒ වගේම අපේ ඇස් පෙනීමටත් ගොඩාක් හොඳයි කතුරු මුරුංග. ඉතින් එතකොට මේ හිස් කබල පෝෂණය කරන ඉතින් කතුරු මුරුංගගේ පලා වර්ග ළමයි කන අඩුයි. ඒවැය තියෙන රස නිසයි වගේ දැන් මුරුංග කියන හොඳ ප්‍රතිඋක්ෂිකාරකයා. ඔය පලා වර්ග දෙක ටිකක් ගන්නම අඩුයි ළමයි සහ වැඩිහිටියොත්. මොකද ඒවයි රසවල වලට විච ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. හැබැයි උනට පෝෂණ ගුණය ඉතා මිහිලයි. සහ අපිට වසක් විසක් නැතුව කන්න පුළුවන් දේවල් දෙකක් තමයි කතුරුංග සහ මුරුංග කියලා කියන්නේ. ඉතින් එතකොට පෝෂණතා ප්‍රබලව බලපාලා තියෙන ඔය මං කලින් කියපු කරුණු කාරණා සියල්ලක්ම අද වෙනකොට බහුලව මේ බලපාලා තියෙනවා මේ කොණ්ඩේ අකලට සුදු වෙන. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න කොහොමද අපි මේ අකලට හිසකේ සුදු වෙන එක ගෙදරදීම කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්න. එතකන් ගිහින් එන්න.